welcome to my channel. අද මම ප්ලේ කරන්න යන්නේ driving simulation ශ්‍රී ලංකාවේ බස් ගේම. අද අපි යන්න හදන්නේ හම්බන්තොට නම් මොනරාගලට. එහෙනම් අපි යමු. guys, ඔයාලා මොකද හිතන්නේ මොනරාගල අප්ඩේට් කරනවා. ඉතින් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි guys ගන්නට යන්නේ. ආයෙ මෙතන අපි වට දෙකක් ගමු. ආයෙ ඔයාලට මොකද හිතෙන්නේ මොනරාගල අප්ඩේට් එකේ ට්‍රැෆික් එක? ඒක හොදද? හොද නම් අයින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි බස් එක පොඩ්ඩක් නතර කරලා තියෙන්න බෑ. එක්ක පිටිපස්සෙන් ගහප්ප නැත්නම් පීප් පීප් ගන්න. ඒක නම් මට පොඩ්ඩක් රවුන්ඩ් දෙන්නේ. නැත්නම් හොඳ. ගයිස් මම මේක හප්ප ගන්නේ. අනේ ඒක ඇත්තටම මට සෝරි වෙන්නේ මේකේ මට තව පුරු නෑ. කතා කරන්නේ නැතුව එයි සමාජිත මේ හරිය. ඒ අනේ ඒකට ඇත්තටම සෝරි වෙන්න ඕනේ. මම මේ ටික එදියේ පාගන්න අර පොඩක් ඉස්සරහදී පාගන්න නැත්නම් මම මේ ටික එන්න වේගෙන් පාගන්න. මම මේ පොඩක් බය වෙන්නේ මේ නැත්තුනොත් වගේ එහෙම එකක් තියෙනවා. ඒ දෙනු තැප්පේ යන්නේ අදිනවා. ගයිස් ඒ නිසා තමයි මම ඔයගොල්ලත් කතා කරන්නේ. ගයිස් මම ගොඩ කාලෙක වීඩියෝ එකක් දැම්මා. අනේ මට ඒකට සෝරි වෙන්න ඕනේ. අනේ ඒක ඇත්තටම මට සෝරි. මම ඒක හිතලා නෙමෙයි කරේ මට පොඩක් හෙන්න නිසා හැදෙලා තිබ්බා. හරිද ගයිස්? ඒ නිසා ගයිස් මට මේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා. නැත්තම් ගයිස් හෙන්න නිසා කරද්දී නැත්තම් ගයිස් ඕලට හරියට මගේ කටහඬ වෙන්නේ මම හිතන්නේ මම මේ වොයිස් දාන පළවෙනි වීඩියෝ එක වෙන්න ඕනේ. වොයිස් නැතුවයි සේරම නැතුව තුන්වෙනි වීඩියෝ එක. ගයිස් පළවෙනි වීඩියෝ එකේ views 164ක් ගිහිල්ලා තියෙනවා. ඒකට මට ගොඩක් thanks guys. guys like කරලා තියෙන 6 දෙනෙක් ඒකට. ආය මේ subscribe කරලා 6 දෙනෙක් ඉන්නවා. ඒකට guys ගොඩක් thank you. දෙවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එකට views 90 ගානක් ගිහිල්ලා තියෙනවා. ඒකට like මතක නැහැ, එකක්ද දෙකක්ද මතක නැහැ. comment එකයි කරන්න guys. guys ගොඩක් thank you. අපි guys channel එක ගොඩක් උඩට ගමු. උඩට reach එක අඩු වෙලා තියෙනවා guys. guys ඔයාලා හිතන විදිහට reach එක අඩු වෙන්න තව මේ පටන් ගත්ත විතරනේ කියලා. guys මම අතර මේ YouTube channel එක කරන්න ආසාවට guys. මේ ස්කෝල් නිවාඩුත් එක්ක ඒ නිසා guys මම පොඩ්ඩක් ආසාවට කරනවා. guys ඔයාලා හිතන විදිහට මගේ කට වැඩි කියලා. ඔව් එන්න පුළුවන් කට වැඩි තමයි. guys ඒක වෙන්න පුළුවන්. guys ඔයාලා මොකද හිතන්නේ මෙතන පාර ගැන? guys මෙතන යද්දි උඩින් යනවා. ඕම් බලන්න
මම සිතුවේ කොයි එකක් දාන්න ඊළඟ වීඩියෝ එකේ සිතුවේ කොයි යන වීඩියෝ එකක් දාන්න guys. හතර ගන්න. ඉතින් අපි බලන්න guys මේ හරිය ලයිට් දාගෙන යන්නේ. අපේ කළුවරයි. ඒක මට මාර ප්‍රශ්නයක්. ලයිට් දාගෙන යන්නේ අපේ කළුවරයි. පොඩ්ඩක් මේ ටික පහ වුණාට පස්සේ ආයෙ එළියන. ආයෙ එළියන පොඩ්ඩ. ඒක ඇයිදන්නේ guys? බලමු අදවත් මෙතන හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා. එන්න දාම එක හැප්පෙන්න. guys අද හැප්පෙන්නේ නැතුව ගියාම අද පළවෙනි වතාව හැප්පෙන්නේ නැතුව ගියේ. හදිසියක් නෑ guys. මේ හරිය එච්චර හදිසියක් නෑ guys. අපේ රූට් එක පොඩ්ඩක් පරක් වෙනවා guys. එච්චරයි වෙන්නේ. guys ඔයාලට විශේෂ කරුණක් මේ කාර්යයක් guys. මේ හරිය ඔයාලා යදි පරිස්සමයි. ලෑන් එකේ යදි පරිස්සමයි. ලෑන් එකේ විදිහට. මේ හරිය මෙන්න පත දෙපැත්තට මේ කාණු තියෙනවා. ඒවට වැටුනොත් ආයෙ මුලින් ඉඳන් තමයි මේ කරන්න වෙන්නේ. මේ හරිය අපි ලෝඩින් එකේ බස් එකේ වැටුනොත් මේ බස් එකේ රෝඩ් දෙකක් විතර යන්න පුළුවන් සමහරවිට බස් එකේ යන්නත් බෑ. ඒ නිසා මේ හරිය හිමින් යන්න guys මාත් හිමින් යන්න මේ බය එක ආයෙ නැත්තම් මම ඉතින් රෙකෝඩ් කරන්න බෑ වීඩියෝ එක. නැත්තම් guys තාම පොඩ්ඩින් වැටෙනවා guys. කිව්වම තාම පොඩ්ඩින් වැටෙනවා. කොහෙවත් නෑ guys. ඒ guys බ්‍රේක් ගහගෙන යන්න ස්ක්‍රීන් එකට හරියන්නේ ඕන වෙලාවට. මෙතෙන් තියෙන කතරගම මොකද්ද පන්සල ඒකත් කතරගම දේවලක් දන්නේ නැහැ අනේ දන්නේ නැහැ guys ඒකත් පන්සලක් වෙන්න ඕනේ සාදු කියලා යන්න guys ස්ක්‍රීන් එක කරලා පන්සලක් වෙනවා එනවා දන්නේ guys මේ හරියෙන් දැන් ලෝඩින් එන්න ඕනේ මට සද්දයක් ඇහෙනවද guys ස්ලෝ මට සද්දයක් ඇහෙනවද ඇහෙනවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන ඉන්න guys ඕහෝ guys හැප්පෙයිද නෑ guys හැප්පුනේ ආවයිස් පොඩ්ඩක් හැප්පුණා එච්චරයි guys මේ පොඩ්ඩක් මේ ලෝක විනාශයක් වගේ සිද්ධ වුණා මෙතන ඒක guys අපි යමු ඩග්ගා guys මොනරා කරගෙන ඉන්නේ දැන් කිසි හදිසියක් නෑ guys ආර guys මොනරා කියලා බස් කාර්යයක් කරමු අපි ඩග්ගා ලැබුණ නැත්නම් එයා අපේ රියුට් එක ගන්නවා guys ඊට කලින් හැප්පෙයිද දන්නේ නැහැ කිව්වා විතරයි guys මේ බස් එකේ හැප්පුණායි මොකක් වෙනවද දන්නේ guys බස් එක ඉර වුණාද නෑනේ ඉර වුණා guys මම හිතන විදියට ඉන්න බලන්න guys හිර උන්න නම් එපා නෑ guys හිර උන්නේ guys බස් එක කියන්නේ ඒ නිසා හිර උන්නේ අර බස් එක මෙතනට ගියේ නැත්තම් හිර වෙනවා guys ඔය බලන්න ආයේ තව බස් එකක් ආයෙ මෙතෙන් ඉන්න කලින් ඩග්ගා ලැබු guys මේ ටික විතරයි මට අමාරුව තියෙන්නේ අනිත් ටිකේ ලේසි මේ ටිකේ පාරත් ටිකෙන් නවුල් මේ වන්ද මේ ටිකේ පාරට ඇඳයි වගේ දැන් ඉන්න අවුලක් නෑ guys ඔයෝ guys මේ ටිකේ මම ගොඩක් හැප්පෙනවා ඒකට සෝරි guys මේ වෑන් එක පොඩ්ඩක් අයින් කරගෙන ඉන්න වෑන් එක පොඩ්ඩක් අයින් කරගෙන guys වෑන් එක ඉන්න අම්බේ පිටිපස්සෙන් ඇවිල්ලා හැප්පුණා guys වෑන් එක ගියාද ආවනේ guys මේ වෑන් එක වන්දන්නේ ආයෙ අර පැත්තේ ඉන්නවා නේ වන්දන්නේ මම හිතන්නේ එහෙම වෙන්නේ අපි කතරගමට ඔන්න මෙන්න කරලා තියෙන්නේ අපේ ගමනාන්තත් ඔන්න මෙන්න අවසන් කරන්න තියෙන්නේ ඒක අපි ටග්ගා යනවා හදිසියෙන් නේ දෙන්නේ ගමනාන්ත ඔන්න මෙන්න ඉතින් guys විනාඩි 10ට වැඩිය රෙකෝඩ් වෙයි වීඩියෝ එක නැත්තම් guys මම දැම්මේ ඔය guys ආයෙ හැප්පුණා නැත්තම් මම දැම්මේ විනාඩි 10ට අඩු වීඩියෝ මම හිතන්නේ අද තමයි පළවෙනි වීඩියෝ විනාඩි 10ට වැඩි
guys හැප්පුන්නේ නැති යන්තම්. ඒ බස් කාරය නම් හොඳ බස් කාරයෙක් guys. ඒ guys අස්සින් යනවා මට ඒක තමයි පෙන්වන්නේ. guys මේ කොහොමයි කඩුවක් දන්නේ නැත්තේ බස් එක ඒ තරම් ලෝඩ් කරලා ඉන්නේ. කඩුවක් දන්නේ නැහැ. හැබැයි ඇත්තට මොකෙක්වත් නැහැ. ඒක නෝ ප්‍රශ්නේ තියෙන්නේ. නගිනව නම් පේනවා. හැබැයි ඇත්තට මොකෙක්වත් නැහැ. මොකද ප්‍රශ්නේ? අපි හම්බෙලා යන්නේ guys. ඔයාලට මම රහස් මාර්ග ටිකක් කියලා දෙන්නද? guys තා පොඩ්ඩක් ඉස්සරහ ගියාට පස්සේ රහස් මාර්ග සේරම පේනවා. guys රහස් මාර්ග දෙකක් තියෙනවා. මම දෙකේම ගිහිල්ලා පෙන්නන්නම්. එකක් මම හිතන්නේ තා පොඩ්ඩක් ඉස්සරහින් මෙතනින් guys. පළවෙනි එක මෙතනින්. මේකේ වාහනේ නැහැ. වාහන පොඩ්ඩක් තියෙනවා එච්චරයි. වාහනේ නැහැ හැබැයි guys. වාහන පොඩ්ඩක් තියෙනවා වාහනේ නැහැ guys. ඇයි දන්නේ මේ වගේ පාරක් හදලා තියෙන්නේ? ඒක මේ හදිස්සි එකක් දන්නේ. ඇම්බියුලන්ස් වලට යන්න විතරක් හදපු එකක් දන්නේ guys. අපි එහෙම දන්නේ නැහැ guys. හැබැයි guys මේ පාරේ පොඩ්ඩ හැප්පෙනවා ඒක විතරයි වෙන්නේ. guys හැබැයි අර පාරේ යන එක හොඳයි නේද guys. හැප්පි හැප්පි යද්දී මේ ගිහිල්ලත් ඉවරයිද? අර පාරේ ගියා. guys ඔයාලා කැමති ඔයාලට පෙන්වන්න විතරයි. තා පාරක් තියෙනවා ඒක නම් මේ ඒක උනන්නේ නැහැ guys. ඒක ඩක්කා යන්න පුළුවන්. ඒක එහෙම පොඩි පාරක්. මේක ඩක්කා යන්න පුළුවන් guys. guys දැක්කද උඩ ගියා වෑන් එක. guys ඔයාලා දැක්කේ නැත්නම් වීඩියෝ එක ස්කිප් කරලා බලන්න. guys උඩ ගියා වෑන් එක. ඕන් guys ඇහෙනවද ඔයාලට? පීප් 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 ගානවා guys. guys මේ කට්ටිය ඉඩට දෙන්න. අන්න දිනා guys පාර. අපි මේ පාර දාලා යමු. දැන් මේ රෝස් පාට කැප් එකට යන්නේ අපිට අක්කල බලමු. මේකෙන් මේ ඉක්මනට යන්න කියලා. guys මේකෙන් යන එක නම් වාසි. guys තෑගෙන්නෙත් නැහැ අවශ්‍ය වෙලාවට. guys තෑගෙන්නේ ඒකට ඇත්තටම සෝරි. guys තෑගෙන්නේ නැහැ ඉන්නේ අද. guys තෑගෙන්නේ නැහැ. ඉන්න බලන්න. ආර්මික දෝෂයක් තියෙනවා නේ. මේ guys ස්ටිං එක කරෙන්නේ නැහැ තෑගෙන්නේ නැහැ. මේ මන්දන්නේ guys. මේ ෆෝන් එක දාලා අන්තිම බදල් ගන්න. guys දැක්කනේ මම දිනු. guys අපි ඩග්ගලේ යමු. අපේ ගමන අන්තයට අපි guys ආවා. අපි ගමන අන්තයට ආවා. ඕ guys මෙතනින් දාන්නත් පුළුවන් අතනින් දාන්නත් පුළුවන්. මෙතනින් ළඟයි නේද guys. අපි ඒ නිසා මෙතනින් දාගමු. guys අපේ ගමන අන්තයට ආවා guys. මට ඒක දුකයි. guys අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. guys පොඩ්ඩක් වෙලා තියෙනවා. විනාඩියක් විතර කාලයක් වෙනවා. අපි මේ විදිහට දාගමු. guys බහින්න. අපි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි හය දෙනයි හත් දෙනයි අට දෙනයි guys 8 දෙනෙක් බස් එකෙන් නැගලා තියෙනවා. guys අද මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ හම්බ වෙනවා guys ඊළඟ වීඩියෝ එකේ.